අයිබෝවන් අදත් ආදරෙන් හැමෝම මගේ channel එකට පිළිගන්නවා. අද මං ඔයාලට අරගෙන ආවේ කොණ්ඩෙට කරන්න පුළුවන් සත්කාරයක් ඔයාලත් එක්ක share කරගන්න. මේ සත්කාරය අපේ හිසකේවල තියෙන ගොඩාක් ප්‍රශ්නවලට විසඳුම් ලබා ගන්න පුළුවන් සත්කාරයක්. කොණ්ඩේ ඝනවට දිගුවට වවා ගන්න වගේම අකලට හිසකේ සුදු වීමට, ඉස්සොරි වලට, ඒ වගේම අග පැලීමට, කොණ්ඩේ ගැට ගැසීම වගේ ගොඩාක් ප්‍රශ්න මේ සත්කාරය කිරීමෙන් 99%ක්ම වළක්වා ගන්න පුළුවන්. ඒ වගේම මේක කරන පළවෙනි දවසේ ඉඳන්ම අපිට ප්‍රතිඵලක් තියෙනවා. අපි බලමු ඒකට මොනවද ඕන වෙන්නේ කියලා. ඒකට අපිට අවශ්‍ය වෙනවා කෝමාරිකා, කොහොඹ ඉති කීපයක්, කරපිංචා ඉති කීපයක්, වදකොළ, පොකුරු වද මල්, උළු හාල් ටිකක්, ඒ වගේම අපි පාවිච්චි කරන ඕනෑම ඉසට ගල්වන තෙල් වර්ගයක්. ඉතින් මේ ද්‍රව්‍යයන් සියල්ලම පිරිසිදු කරලා කෝමාරිකා කටු ඉවත් කරලා පොත්ත පිටින් කපාගෙන බ්ලෙන්ඩර් එකට එකතු කරලා අපි හොඳට බ්ලෙන්ඩ් කරගන්නවා. ඒ වගේම බ්ලෙන්ඩ් කරන්න කලින් අපි තෙල් මේස හැඳි දෙකකුත් මේ මිශ්‍රණයට එකතු කරනවා. එතකොට අපිට එන්නේ හොඳ උකු මිශ්‍රණයක්. මේක හෙනා මිශ්‍රණය වගේ තමයි තියෙන්නේ. මේක අපි හිස් කබලේ සිට හිසකෙස් අග දක්වාම හොඳින් ආලේප කරලා විනාඩි 20ක පමණ කාලයක් තියලා සෝදා හරිනවා. මේ සත්කාරය කරාට පස්සේ අපි නැවත ෂැම්පු භාවිතා කරලා හිසකෙස් සෝදන්න හොඳ නෑ. ඒ වගේම මේක සතියකට දෙපාරක් තුන් පාරක් කරන්න පුළුවන් නම් හොඳ ප්‍රතිඵල ගන්න පුළුවන්. වගේම මේ මිශ්‍රණය අපිට ශීතකරණයේ තියාගෙන සතියක කාලයක් පාවිච්චි කිරීමේ හැකියාවක් තියෙනවා. ඔයාලත් මේක හදලා බලන්න. ඇත්තටම පළවෙනි දවසේ ඉඳන් හොඳ ප්‍රතිඵල තියෙනවා. මම පාවිච්චි කරලා බලලා තමයි ඔයාලත් එක්ක share කරගන්නේ. ඔයාලා මේ වීඩියෝ එකට කැමති නම් like කරන්න. ආයෙත් මේ වගේ වීඩියෝ එකක් අරගෙන එනකම් හැමෝටම සුබ දවසක්. ගිහින් එන්නම්.